මචන්ලා මේ තියෙන්නේ ලංකාවේ කොල්ලෝ පිස්සුවෙන් වගේ ආදරය කරන ජපානයේ ඉපදුනා. ජපාන් බයික් කිව්වම හැමෝටම මුලින්ම මතක් වෙන ලොවෙත් මාකට් එක බහින්නේ නැති පාරේ යන ඕනම කෙනෙක් දෙපාරක් හැරිලා බලවන ජපාන් හපන Honda Hornet 250. බලන්න මචන් මේකේ පෙනුම 90 ගණන් වල ආපු ඩිසයින් එකක් වුණාට අදටත් මේකේ ඒ මස්කියුල ගතිය එහෙමමයි. විශේෂයෙන්ම මේකේ ඒ මහත ටයර් එකයි සීට් එක යටින් යන හයි මවුන්ට් සයිලන්සර් එකයි තමයි මේකට ඒ බිග් බයික් ලුක් එක දෙන්නේ. මේකේ තියෙන්නේ රවුම් ලයිට් එකක්. ඒකෙන් එන්නේ නියම ක්ලාසික් නේකඩ් ලුක් එකක්. දැන් නෙමු මේකේ නියම වැඩේට. මේකේ තියෙන්නේ 250cc ඉන්ලයින් 4 එන්ජින් එකක්. මචන් සිලින්ඩර් 4ක්. ඒ කියන්නේ මේක RPM 16000 වෙනකන් අදින්න පුරුවන් පුංචි රොකට් එකක්. මචංලා මේක නිකම්ම 250 බයික් එකක් නෙවෙයි. මේක හයි රෙවිං මොන්ස්ටර් එකක්. හිතන්නකෝ ඔයාගේ සාමාන්‍ය බයික් එකේ RPM එක වගේ දෙගුණයක් මේක. ඒකයි අර හීන් විසිල් සද්දේ පහුවෙලා RPM 14000ක් 15000 වගේ වෙද්දි පට්ටම ස්ක්‍රීම් හඩක් එන්නේ. මේකේ සවුන්ඩ් එක ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. හරියට ජෙට් එකක් යනවා වගේ. 180 ටයර් එකක් පිටිපස්සට දාලා තියෙන්නේ නිකන් නෙවෙයි. ඕනම වංගුවක බය නැතුව බයික් එක නමන්න පුළුවන් ස්ටැබිලිටි එකක් ගන්න. Hornet එකේ උපරිම පවර් එක HP 40යි. ඒකේ එන්නේ RPM 13000 වලදී. පැදලා බලනකොට දැනෙන සැප ගැන කිව්වොත් ඇඟට ලොකු අමාරුවක් නැතුව දුර ගමනක් යන්න පුළුවන්. හැබැයි ඉතින් මේකේ පවර් එක එන්නේ ඉහළ RPM වලදී. ඒ නිසා නගරයේ ඇතුලේ පදිනවට වඩා කාපට් පාරක ඉගිල්ලෙන්න තමයි මේක වඩාත්ම ගැලපෙන්නේ. මේකේ තියෙන්නේ 6 ස්පීඩ් ගියර් බොක්ස් එකක්. ලංකාවේ ඕනම තැනක ස්පෙයා පාර්ට්ස් තියෙනවා ආපහු විකුණන්න ලෙහෙසි. අවාසි බැලුවොත් ප්‍රධානම දේ තමයි තෙල් කිරිල්ල. ලීටර එකට කිලෝමීටර් 18-25 වගේ තමයි ඉතින් කරන්නේ. ඒ වගේම හොඳ කන්ඩිෂන් බයික් එකක් හොයාගන්න එක අමාරු වෙන එකක් නැහැ. මොකද ලංකාවේ කොල්ලෝ පණ වගේ මේ බයික් බලා ගන්න නිසා. ඉතින් මචන්ලා පාරේ යනකොට ගැම්මක් ඕනේ නම් Hornet එකක් කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා ගාව තියෙන්න ඕන බයික් එකක්. හැබැයි ගන්න කලින් එන්ජින් එකයි කාබියුරේටර් ටිකයි හොඳ වැඩක් ලවා චෙක් කරගන්න අමතක කරන්න එපා. ඔයාත් Hornet ලවර් කෙනෙක් නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ පට්ට බයික් රිවිව් එකකින් හම්බෙමු. එතකන් පරිස්සමින් බයික් පදින්න. ජය වේවා.